අයිබෝන් වාසනාවන්ත දවසක්. ඔබ මෙතෙක් ඔබේ ශක්තිය උරගා බලා තිබේද? ඔබේ හැකියාව උරගා බලා තියෙද? ඔබට කරන්නට පුළුවන් දේ මේ වෙනකන් කරපු දේට වඩා වැඩි දෙයක් ගැන ඔබ විශ්වාස කරලා තියෙද? ඇත්තටම ඔබ ඒක ගැන දන්නවද? ඔබට තියෙන හැකියාවට වඩා වැඩි හැකියාවක් තියෙන පුළුවන්. එවෙනුම් උත්සාහ කරන්න. සැබවින්ම තමන් හඳුනා ගන්න නම් තමන් අභියෝග මතින් අභියෝගවලට අභියෝග කරමින් ජීවිතේ පියවරින් පියවර ඉස්සරහට යන්න ඕන. පුංචි උදාහරණයක්. තම හුළඟට සබා ධර්මයේ දැඩි තාපයට වාතයට අභියෝග කරන කුරුල්ලා පක්ෂියා හුළඟ කපාගෙන තමන්ගේ ගමන වෙත තමන්ට යන්න ඕන තැන වෙත තමන්ගේ ගුදුර වෙත තමන්ගේ නිවාසය වෙත තමන් ළඟා වෙනවා. ඒ කියන්නේ ඔහු අභියෝග කරනවා හුළඟට, ඔහු අභියෝග කරනවා සබාධාමට. ඒ තුළින් ඔහු සැබවින්ම දැනගන්නවා හුළඟ කපාගෙන තමන්ගේ ගමනට වේගින් පියාගන්න පුළුවන් කෙනෙක්. සහ ඔහුගේ පියාපත්තල ශක්තියත් ඒත් එක්ක මොහොන් දැනගන්නවා. සුළඟට අභියෝග කරන්න නම් පක්ෂියා සුළඟ මගින් පියාඹන්න ඕන. එවිටයි පක්ෂියට තමන්ගේ දෑත තමන්ගේ හිතේ හයිය දැක ගන්න පුළුවන් වෙන්නේ, දැනගන්න පුළුවන් වෙන්නේ. ඔබගේ මේ වෙලකන් ළඟා කරගත්තු ජයග්‍රහණය නේ ඉතිහා යන්න නම් ඉතිහා හිමිය දකින්න නම් අනිවාර්යයෙන් අභියෝගයට ආදරය කරන්න. අභියෝග මතින් වේගෙන් පියාඹන්න. එවිට මෙතෙක් ළඟා කර නොගත් අතිශය දැවන්ත ජයග්‍රහණ පවා ඔබගේ දෝතට ඔබගේ ළඟට සැබවින්ම ළඟා වෙවි. ශක්තිමත් විදිහට හිතන්න. Think big positive. ස්තුතියි.